ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නම් අයියෝ කතා කරලා වැඩක් නෑ. ඒ දවස්වල නම් එහෙම තිබ්බේ නෑ ලංකාවේ හොඳ ක්‍රිකට් ටීම් එකක් ඒ දවස්වල තිබ්බනේ. 91 වර්ල්ඩ් කප් එකත් අපි ගැහුවා. හැබැයි මම නම් හිතන විදිහට ඒ දවස්වල ලංකාවේ ටීම් එක හොඳ තත්ත්වෙන් තියෙන්න එක හේතුවක් වුණේ ඉස්සෙල්ලාම ලංකාවේ ක්‍රිකට් ගහන්න එනකොට රටේ ඉස්සෙල්ලාම සෙට් වුණේ මේ ටෙස්ට් මැච් වලට. ටෙස්ට් මැච් වලින් ඒගොල්ලෝ ගොඩාක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටෙස්ට් මැච් එකක් ගහනකොට ගොඩාක් වෙලා ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා. පැය ගාණක් ඉන්නවා. පැය 3 4 5 සමහරවිට දවස් 2 3 මේ නොට් අවුට් ඉන්නවා ඒගොල්ලෝ 200 300 ගණන් ගහනවා. ඔය අරවින්ද ද සිල්වා, සංගක්කාර, ජයසූරිය, මාවන්නතපත්තු ඒ වගේ හොඳ ප්‍රමිතියෙන් හොඳ තත්ත්වයෙන් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වුණේ අර ටෙස්ට් ක්‍රීඩාවෙන්. ඒ වුණාට දැන් මේ මෑත කාලෙදී දකින්න ලැබෙන දෙයක් තමයි මේ ටෙස්ට් මැච් වලට ගොඩක් ක්‍රීඩකයෝ ගන්නේ නැහැ. වන් ඩේ ටීම් එක වෙන එකක්, 2020 ටීම් එක වෙන එකක්, එතකොට ටෙස්ට් ටීම් එක වෙන එකක්. එහෙම ඉස්සර එහෙම තිබ්බේ නෑ. ටෙස්ට් ටීම් එකේම තමයි පොඩි වෙනස්කම් වුණේ. එක්ක බෝලර් කෙනෙක් වෙනස් වෙයි, එක්ක බැට්ස්මන් කෙනෙක් වෙනස් වෙයි. ඒ වගේ පොඩි වෙනස්කම